සුබ දවසක් හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මං ගෙනාවේ ඔයා මේ මොහොතේ පෙරෙන ප්‍රධාන ගැටලුවට විසඳුමක් ලෙස ආර්කේන්ජල් මයිකල් මොනවද ඔයාට ලබා දෙන උපදෙස් කියන එක ගැනයි. අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්නේදී අපි කොහෙන් හරි විසඳුම් හොයනවනේ. ඉතින් අපි බලමු ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න මොනවද මයිකල් දේවදූතයා කියන්නේ කියලා. ඉතින් වෙනද වගේම කරන්න තියෙන්නේ මුලින්ම ඔයා හිතන්න ඔයාට මේ වෙලාවේ ඉක්මනින් විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඔයා මයිකල් දේවදූතයාගෙන් ඉල්ලන්න මගේ ප්‍රශ්නේ විසඳ ගන්න මට උදව් කරන්න කියලා. එහෙම ඉල්ලලා ඔයා මෙතන තියෙන පින්තූර දෙකෙන් ඔයාගේ හිත වැඩිපුර මැදිලා යන පින්තූරේ තෝරගෙන ඔයාට අදාළ විස්තරය බලන්න. ඔයාට අවශ්‍ය විසඳුම ඒ තුල තියෙයි. මේ පින්තූරය තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද මයිකල් දේවදූතයා ඔයාගේ ප්‍රශ්නය විසඳ ගන්න දෙන විසඳුම් කියලා. එයා මුලින්ම ඔයාට කියනවා ඔයාට මේ ප්‍රශ්නය ගැන, ඔයාට මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕනි ඇයි කියන එක ගැන, ඒ කොහොමද කියන එක ගැන, මේක විසඳ ගන්න පුළුවන් වුණොත් මට මොකද වෙන්නේ කියන එක වගේ ගැන ඔයාගේ හිතේ තියෙන සියලුම දේවල් කොලයක් අරගෙන ලියන්න කියලා තමයි එයා මුලින්ම ඔයාට කියන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ හිතේ ප්‍රශ්නය නිසා ගොඩනැගිලා තියෙන පීඩාකාරී සිතුවිලි වලින් ඔයාව මුදවන එකයි. ඒ වගේම කියනවා ඔයා මේ ප්‍රශ්නේදී ඔයාට මෘදු විදිහට සලකන්න කියලා. හැමතිස්සෙම හිතට පීඩනයක් දෙන එක නතර කරලා ඔයාගේ මනසේ පීඩනේ ඉවත් කරගන්න කියලා තමයි මයිකල් දේවදූතයා ඔයාට කියන්නේ. ඔයාගේ පීඩාකාරී සිතුවිලි නිදහස් කරද්දී ඔයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ඔයා නොසිතපු මාර්ගයක් ඔයාටම පේන්න පටන් ගන්නවා. මයිකල් දේවදූතයාට ස්තුති කරලා ඔයා නිදහස් වෙලාවක මේ වැඩේ කරන්න පටන් ගන්න. මේ පින්තූරය තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයා මේ මොහොතේ පෙරෙන ගැටලුව විසඳ ගන්න. ඔයාට මයිකල් දේවදූතයාගෙන් ලැබෙන මඟ පෙන්වීම හා උපදෙස් මොනවද කියලා. එයා මුලින්ම කියන්නේ ඔයාගේ හිතේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙයිද, කොහොමද විසඳ ගන්න කියලා තියෙන පස්තැවිලි සහගත සිතුවිලි වලින් අත් මිදෙන්න කියලා. මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒකට මොකක් හරි මාර්ගයක් විවෘත වෙනවා කියන දැඩි විශ්වාසයෙන් ඉන්න කියලා තමයි එයා ඔයාට කියන්නේ. ප්‍රශ්නය විසඳෙන කාලවකවානුව කොහොම වුණත් මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳලා අවසන් වෙනවා කියන දැඩි විශ්වාසයෙන් ඉන්න කියලා තමයි ඔයාට නැවත නැවතත් එයාගෙන් පණිවිඩයක් ලැබෙන්නේ. ඒ වගේම ඔයාගේ ප්‍රශ්නය වෙලා තියෙන කවුරු හරි කෙනෙක්ගේ ඈත් වීමක් නිසා හිත ඇවුලක් නම් ඒ කෙනා ඉන්න තැන හොඳින් හා ආරක්ෂිතව ඉන්නවා කියන එකත් මයිකල් දේවදූතයා ඔයාට කියනවා. ඒ නිසා ඔයා මයිකල් දේවදූතයාට ස්තුති කරලා ලැබුණු උපදෙස් අනුව කටයුතු කරන්න.